welcome back to our YouTube channel. ඔයාලා දන්නේ දැන් මට වෙච්ච දෙයක්. මම අද ලස්සන එක්ස්පීරියන්ස් එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ගියේ. එකපාරට වහින්න ගත්තා. ඇයි දෙයියනේ මෙහෙම වෙන්නේ? මේ අද guys මේ කට්ටිය දන්නවා ඇති අද මෙහෙ කර්ණවාල කියන්නේ මෙහෙ සීත කාලේ ඉවර නැහැ. ඉවර වේගන ස්ථාත මේ පටන් ගන්නෙදී කියන රස්නේ කාලේ පටන් ගන්නෙදී මෙහි ඒ වගේ උත්සවයක් තියෙනවලු. ඉතින් අද තමයි ඒකේ අන්තිම දවස. මේ ඇත්තටම අපි දන්නේ නැහැ. ඊයේ තිබිලා තියෙනවා. ඊයේ කොහමරි අපේ අක්කලා දැකලා තියෙනවා. ඉතින් මට වීඩියෝ කරලා පෙන්නවා. එයා වීඩියෝ කරලා තිබ්බා. හරිය ලස්සනයි. අර ඩිස්නිලන්ඩ් සීන් එක තියෙන්නේ. මේ ඉතින් මං අද දවල් මං කිව්වා මං තනියෙන් හරි යනවා කියලා. ඉතින් මට තනියෙන් යන්න චුට්ටක් කම්මැලි හිතුණා. මේ මම කොහොමත් මේ තනියෙන් වැඩවලට ෆෑන් නෙමෙයි. මට උනේ කට්ටිය වට කරගෙන එහෙම කොහේ හරි යනවා නම් එහෙම යන්න. ඉතින් එහෙම මේ එකක් තිබ්බේ නැති නිසා මොකද අක්කත් වැඩ මම විතරයි ගෙදර හිටියේ. ඉතින් මම යන්න ගත්තා. කෑම හදාදීදී ඕවර ගෙදර කට්ටිය කිව්වා වා කැමති නම් අපි යන් කියලා. ඉතින් දැන් ඊගොල්ලොත් ලෑස්ති වෙනවා. මමත් ලෑස්ති වුණා. කොණ්ඩේ පීර ගන්න ඕනේ. මේ මම ඒ එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න පුළුවන් වුණා. අනිවාර්යෙන් ඔයගොල්ලන්ට වීඩියෝස් ගේනවා. ඒ කියන්නේ අපි ගියොත් කොහමරි යනවා. ඒක වෙනම කතාවක්. කොහමරි යනවා. මේ තීර දන්නේ නැහැ මේ අපි යද්දි දැන් ගොඩක් හවසලා තියෙන එක 4න් පස්සේ තමයි තියෙන්නේ. ඉතින් ඒක ගොඩාක් ලොකුවට යනවා කියලා කියනවා. දැන් ඔයගොල්ලෝ දන්නවනේ. දැන් අපි ඉන්නේ වෙරෝනානේ. තව guys මම මේ vlog එක කරද්දී vlog දෙකක් තියෙනවා edit කරන්න. තාම edit කරලත් නෑ මේ. මේක දාද්දි පහුයි. දැන් අද දවස් ඇවිල්ලා ඔක්තෝබර් 28 පෙබරවාරි 28. බලමු මේක කවුද දායිද දන්නේ නැහැ මම. අයියෝ වහින්න ගත්තනේ හරි දුකයි මට. හරි කමන්නේ. මම දැන් ජැකට් එකක් දාගෙන ලෑස්ති වෙනවා. එහෙනම් අපි යන් guys. මොනවද දන්නේ ආසත් හොඳටම කළු වෙලා තියෙන්නේ. අයියෝ වහිනවා. මම දැන් ලෑස්ති වෙලා ඉවරයි. දැන් යන්නේ මේක තමයි මම දැන් යන අවුට්ෆිට් එක. එහෙනම් අපි එළියට ගිහිල්ලා බලමු. හොඳ වෙලාවට guys අපි එළියට එද්දී වැස්ස පායලා චූටි පොදයක් යන්නේ. ඒ නිසා ඉතින් අපිට යා ගන්න පුළුවන් වුණා. එක බස් එකක් ගන්න තිබ්බ. බස් ගොඩක් අඩුයි ඒ දවසේ. මෙතනට තමයි guys ගොඩක් සෙනඟ පිරීලා බලාගෙන ඉන්නේ. තව චුට්ටක් ඉස්සරහට යන්න තියෙනවා. පියස බ්‍රයික් ගාවට. එතනින් තමයි කාර්නිවාලේ දේවල් යන්නේ. මේක ගැන කිව්වොත් මේකට එක කතා කියනවා. මේක හේතුව මොකද්ද කියලා. මම ඉතින් දෙන්නෙක්ගෙන් තුන් දෙනෙක්ගෙන් අහුවම මේගොල්ලෝ කිව්වේ එකක් අර ස්ථාති කියන්නේ සීතල කාලේ ඉවර වෙලා රස්නි කාලේට ඉතාලියෙන් කියන්නේ ස්ථාති කියලා. ඉතින් රස්නි කාලේ පටන් ගද්දී මොනවාද ඒක අඟවන්න එහෙම දේවල් කරනවා කියලා කියනවා. හැබැයි තවත් අය කියනවා ඉස්සර අතීතයේ කෙනෙක් ඉඳලා තියෙනවා. එයා නිකන් අර ළමයින්ව හිනස්සන්න නිකන් ජෝකර් කෙනෙක් විදියට එහෙම එක විදිය ඇඳුම් ඇඳගෙන එයා ළමයින්ව හිනස්සන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් එයාව සිහි ගන්නන්න මේක කරනවා කියලාත් කියනවා. මම කිව්වේ මෙන්න මේකයි මේක නාපෝලි වල තියෙනවා. මං හිටියේ දැන් මම දන්නේ නාපෝලි ගැනයි ගොඩක් මම අවුරුදු 1කමාරක් දෙකකට කිට්ටු වෙන්න තියෙන නාපෝලි වල. එතකොට එහෙම මේක තියෙන්නේ මේ විදියට නෙමෙයි. එහෙම මේක තියෙන්නේ එහෙම දවසක් තියෙනවා. ඒ දවසේ ගෙවල් වල ඉන්න චෝටි ළමයි එතකොට තරුණ අය ඒගොල්ලෝ එක විදියට ඇඳලා එළියට බහලා ඉතින් තනින් තන කට්ටිය එහෙම ඉන්නවා. එතකොට ඔය මේ පොඩි කුඩු වගේ එකක් තියෙනවා. ඒ කුඩු එක ඉහනවා එහෙමයි. ඒ වගේ දේවල් තමයි නාපෝලි වෙන්නේ. හැබැයි මෙහි ඒකට වඩා ගොඩාක් වෙනස්. ඉතින් මේ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් වුණ එක ගැන මට ගොඩාක් සතුටුයි. ඒක ඇත්තටම හරි ලස්සනයි. මේ විදියට මාර ගොඩක් තිබ්බා guys. මේ අනිත් එක මේ බලන්නක චූටි ළමයි එක සත්තු විදියට ප්‍රින්සස්ලා විදියට එතකොට නයිට් ෆෝර් විදියට එහෙම ඇඳලා හිටියා. මේ හරිම ලස්සනයි. අනිත් එක පොඩි ළමයි විතරක් නෙමෙයි තරුණ අය වැඩිහිටි කට්ටිය එතකොට වයසක කට්ටිය ඒගොල්ලොත් එහෙමයි. ඒගොල්ලොත් ඒ විදියට ඇඳලා මේ දවසේ මේ විදියට ගත කරනවා. ඉතින් ඔයාලා වීඩියෝ එක ඉස්සරහට බලන් ඉන්න ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඒ විදියට ඒගොල්ලෝ මොනවාද කරන්නේ කියලා. She's a diva. I feel the same and I wanna meet her.
ගෙඩිය වෙඩියා වැටිලා වගේ. ඔය බෝතලේ දෙන්න බෑ දන්නේ නෑනේ. ගයිස් එදා ව්ලොග් එක ඉවර වුණේ. අපි ඉවර කරන්න KFC ආවා කන්න. ඉතින් අපි තුන්දෙනා KFC එකෙන් කාලා මස්සිනා අක්කවයි මාවයි දාන්න ගිහ කාවට ආවා. ඉතින් මස්සිනා අපිව දාලා මස්සිනා ගෙදර යද්දි අපිට ওই කර්ණවාලේ තිබ්බ තැන ෆොටෝ එකක් ගහලා එව්වා. එයා යද්දිත් එතන සම්පූර්ණ සුද්ධ කරලාලු එක කුඩු කෑල්ලක් බිම නැහැලු. ඉතින් ඕක තමයි ගයිස් එදා දවස ගෙවිච්ච විදිය. මං හරි ආසයි. මොකද ඒ එක්ස්පීරියන්ස් එක මාරු හරිම ලස්සනයි. ෂෝක් දවසක්. මෙහි ඉන්න කට්ටිය නම් ගොඩක් එකට සහභාගී වෙනවා. ඉතින් හිතුවේ නැති වෙලාවක මං ඉද්දි මං දැනන් හිටියෙත් නෑ. ඉතින් ඇත්තටම ලස්සන අත්දැකීමක්. ඉතින් ඔයාලා මගේ මේ vlog එකට කැමති නම් සහ තව YouTube channel එකට කැමති නම් ඔයාලට දැන් පුළුවන් like කරලා comment කරලා share කරන්න. ඒ වගේම subscribe කරන්න. දැන් නම් ටිකක් vlog එකෙන්න පරක්කුයි. මොකද මට වැඩ පටන් අරන් තියෙන්නේ. ඉරිදා විතරයි නිවාඩු තියෙන්නේ. ඉතින් මේ දවසෙත් මම ගෙදරට වෙලා ඉඳගෙන මේ vlog එක edit කරන එක කරන්නේ. මොකද මේ ඇත්තටම අනිත් දවස් වලට වෙලාවක් නැහැ. හරි. කමන්නේ. උනාට මම මගේ ලස්සන මෙමරිස් මේ විදියට YouTube එකට දාන ගමන් ඔයාලත් එක්ක share කරගන්න.
එක පස්සේ දවසක මට ලස්සන මෙමරි එකක් මට වයසට ගියාමත් ඒව බලලා සතුට වෙන්න පුළුවන්. හරි. එහෙනම් guys අදට මෙතනින් vlog එක ඉවරයි. එහෙනම් ciao.